මේ billing and payments වල මේ ඉස්සෙල්ලාම අපි යන්න ඕනේ purchase වල pay bills වලට යනවා. මෙතනින් තමයි අපි payments කරන ඒවා record කරන්නේ. එතකොට මේක පළවෙනි එකේ දීලා තියෙන්නේ මාලිංග bats and balls private limited. මෙයාට ගෙවලා තියෙනවා මෑයි 3 වෙනිදා 52500. හරිද? එතකොට සප්ලයි වෙන්නේ මෙතන මාලිංග ඩේට් එක දැම්මා 3/5/3 amount එක වෙන්නේ 52500යි. මෙතන amount එක දැම්මා. ඊට පස්සේ මෙතන amount එක දැම්මා 52500යි. හරිනේ. ඕක දාලා රෙකෝඩ් කරනවා. හරිනේ. දෙවෙනි එකට ගියාම දෙවෙනි එකේ වෙන්නේ මේකේ සප්ලයි වෙන්නේ Prime Sports මෙතනින් තේරුවා. මෙයාට මෙයාගේ on Prime Sport delivered following goods listed on service layout order. ඒ ටික දාලා දැම්මනේ. හැබැයි මෙයාගේ මේ rubber mats 650ක් අපි එකක් 650 ගානේ 10ක් අරන් දෙනවා. මේක ඩිලිවර් වෙලා නැල්ලු. එතකොට කරන්නේ අපි මේ රෙකෝඩ් කරපුවා බලන්න මෙතන මේ purchase register කියලා තියෙන්නේ. මෙතෙන්ට යන්න. එතකොට කලින් අපි රෙකෝඩ් කරපු ටික මෙතන තියෙනවා. හරිද? මේකෙදි දැන් Prime Sports නේ. මෙතන මෙයා කියන්නේ මේ එකක් 650 ගානේ 10 යන මෙන්න මේ 6500 ඕඩරේ ඩිලිවර් වෙලා නැහැ. ඒකින්ද අපි මේක අයින් කරනවා. ඊට පස්සේ මෙතන මෙන්න මේ 3000 අපි දානවා මෙන්න මෙතනින්. මොකද මෙතන 3000ක් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා කියලා තියෙනවා. ඒකින්ද අපි මේ 3000 මෙතනින් දාලා ඕකේ දෙනවා. එතකොට තව මෙතන කියන company decide to settle the bill. මෙන්න මේ බිල් එක settle කරන්න මෙයාලා හිතන් ඉන්නවලු. ඒක හින්දා ඒක රෙකෝඩ් කරන්න පුළුවන් මේ විදිහට. payments වලට ගියා. amount එක 160යි. මෙතන 160යි. ඊට පස්සේ මේක රෙකෝඩ් කරන්න පුළුවන්. හරිද? ඒක හරි. මේක මම රෙකෝඩ් කරන්නේ නැති මේක හදපු IOV ෆයිල් එකක් ගන්න. මොකද එතකොට එකපාර දෙකක් විතර මේ රෙකෝඩ් වුණාම අර ඉස්සරහ ටික කරගන්න අමාරුයි. මේකේ amounts එහෙම පෙළක් ඒවා වැරදි ඇති. මේ ඒක පොඩ්ඩක් ඔයාලා බලලා කරන්න. දැන් මෙතන ඊට පස්සේ හතරවෙනි එක හරි. මෙතන පස්වෙනි එක මේක මේ. පස්වෙනි එක මට කරන්න වෙන්නේ මේකේ මේක වෙන ළමයෙක්ගේ ෆයිල් එකක්. එයා මේකේ 0 තමයි තියෙන්නේ බැලන්ස් එක. එතකොට මේ එයාගේ අතින් වැරදීමකින් ඒක වෙලා තියෙන්නේ අර මේ බිල් එකක් එයා ක්ලෝස් කරලා මෙතන. ඒක කරන්න වෙන්නේ නැහැ. මම ඒක කරන විදිය කියන්නම්. දැන් මේක කියන්නේ මෙයා මේ use orders from Sachin Sport Private Limited received on මේක received කරලා තියනවලු 20. ඒතර මේක
බලන්නේ පර්චස් වල පර්චස් රෙජිස්ටර් වලට ගියා. මෙයා ගාව සචින් මෙතනට ගියා. මෙතන ඔයා මේ බිල් එක වෙනස් කරගන්න ඕනේ. දැන් මෙයා කියන්නේ මේක අවුලක් නෑ. මෙයා කියන මේ 20 වෙනිදාට මේක රිසීව්ඩ් වෙලා තියෙනවා කියලා. එතකොට එතන තියෙන ටික හරි. ඊට පස්සේ කියනවා but Sachin was unable to send order number Adidas cricket shoes due to unity of stock. එතකොට මේ දෙවෙනි එකේදී එයා කියනවා එයාට ඕඩර් එක දෙන්න බැරි වෙලා කියලා. එතකොට අපි කරන්නේ දැන් මෙතන බිල් එකේ 10යි received එකේ 10යි අයින් කරලා දානවා. හරිද? However, company decided to settle the bill for received item on the same date. මෙතනදී එතකොට ඔයාට මේ බිල් එක මෙතන මේ payments කියන එක පෙන්වන්නේ නැහැ. මේ payments වලට ගිහලා මේ බිල් එක ගෙවන්න පුළුවන්. එතකොට මෙතන මේ invoice number එකක් දාන්න මෙතන 35යි 68. හරිනේ. ඒක කරන්නේ එහෙම. payments වලට ගියා. ඊට පස්සේ මෙයා කියනවා මේ බිල් එක ගෙවනවා කියලා. බිල් එක ගෙවන්න පුළුවන්.